පියල්ගේ රළු වචන වලින් පස්සේ මගේ ලෝකයේ තවත් හුදකලා වුණා. අනිත් ළමයින්ගේ උසල විසල මැද්දේ මම දවස් කිහිපයක් ගෙවා දැම්මේ මැරුණු මිනිහෙක් වගේ. මම වෙනද වගේම හැමදේම දරාගත්තා. කඳුලක්වත් පිටතට නොපෙනෙන්න මම මගේ හිත යකඩයක් වගේ හයිය කරගත්තා. එදා වෙනද වගේ දවසක් නෙවෙයි. මම පන්තියට යනකොට දැක්කේ කවදාවත් නොදැක්ක දර්ශනයක්. පන්තියේ හැමදාම කැපිලා බේන හැමෝම එක hina වෙලා ඉන්න පියල් අද මේසයට ඔළුව තියාගෙන අමාරුවෙන් ඉන්නවා. සමහර ළමයි ඇවිත් එයාගෙන් ඇහුවා පියල් මොකද වුනේ කියලා. එයා ඔළුව උස්සන්නේවත් නැතුව මොකුත් නැහැ කියලා කෙඳිරුවා. ටික වෙලාවකින් කවුරුත් ඒ ගැන හෙව්වේ නැහැ. හැමෝම Tamanගේ වැඩවලට හැරුණා. මම දැක්කා එයාගේ මූණ රතු වෙලා. එයා හුස්ම ගන්න ගොඩක් අමාරුයි. මගේ හිත ගැහෙන්න ගත්තා. එයා මට කොච්චර බැන්නත් මට එයා වේදනාවෙන් ඉන්නවා බලන් ඉන්න බැරි වුණා. එදා ශිහාර ඉස්කෝලේ ඇවිත් හිටියෙත් නැහැ. පියල් තනි වෙලා. මට ඕන වුණා එයා ගාවට දුවලා ගිහින් මොකද වුනේ කියලා අහන්න. එයා මට කියපු වචන මතක් වෙද්දී මගේ අඩිය ආපස්සට ඇදුණා. පියුමි තමුසේ තක්කෙත් මට අප්පිරියයි. එයාගේ වචන මගේ කන් අස්සේ දෝම්කාර දුන්නා. ඒත් මගේ හිත මට අනකලා මොනව හරි කරන්න කියලා. මම හිමින් පන්තියෙන් එළියට ගියා. ඉස්කෝලේ බෙහෙත් කාමරයට ගිහින් මම කාටත් හොරෙන් පැනඩෝල් පෙති දෙකක් ඉල්ල ගත්තා. මං ආපහු පන්තියට එද්දී පියල් තාමත් ඒ විදිහමයි. මම වතුර වීදුරුවකුත් අරගෙන පියල්ගේ මේස ගාවට ගිහින් හරිම බයෙන් මුළු පන්තියම මන් දිහා බලාගෙන ඉන්නා වගේ මට දැනුණා. මම පියල්ට ඇහෙන්නේ නැති වෙන්න එයාගේ මේස කොනේ පැනඩෝල් පෙති දෙකයි වතුර වීදුරුවයි තිබ්බා. මම එයාට කතා කළේ නැහැ. එයා මාව දැක්කොත් එයා බෙහෙත් එක බොන එකක් නැහැ කියලා මම දැනගෙන හිටියා. මම හෙමින් මගේ අසනට ගිහිල්ලා බලාගෙන හිටියා. පියල් හෙමින් ඔළුව ඉස්සුවා. එයා වටපිට බැලුවේ කවුද මේක තිබ්බේ කියලා හොයන්න වගේ. ඒ වෙලාවේ මම ඉක්මනට වෙන පැත්තක් බලාගත්තා. අන්තිමේදී පියල් ඒ පෙති දෙක බීලා වතුරට එක්කොත් බිව්වා. ඒක දැක්කම මගේ හිතට දැනෙන සැනසීම වචන වලින් කියන්න බෑ. එයා දන්නේ නැහැ ඒක තිබ්බේ එයා අප්පිරිය කරපු මම කියලා. පියල් ඔයා මට කොච්චර වෛර කරත් මම ඔයාට වෛර කරන්නේ නැහැ. මොකද මගේ ආදරේ පටන් ගත්තේ ඔයාගේ ලස්සන මුහුණ දැකලා නෙමෙයි. මගේ හිතේ ඇති වුණු අහිංසක හැඟීමක් නිසා. හදටත් මං ඔයාට උදව් කළේ ප්‍රතිඋපකාරයක් බලාගෙන නෙවෙයි. ඔයා සුවෙන් ඉන්නවා දකින්න එක විතරයි මට ඕනේ. පියල්ට මේ සත්කාරය කළේ පියුමි කියලා දැනගන්න ලැබෙයිද? ශිහාර මේ ගැන දැනගත්තොත් මොනවා වෙයිද? ඔයාලගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ ඉතුරු ටික බලාගන්න ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්න.